සාදරයෙන් පිළිගන්නවා අපේ ටියුටෝරියල් සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක. පළවෙනි වීඩියෝ එකේ අපි කතා කරා Android Studio install කරගෙන Flutter SDK එක configure කරගන්න කොහොමද කියලා. දෙවෙනි වීඩියෝ එකේ අපි කතා කරා කොහොමද to-do list app එකක් හදාගන්නේ, ඒකේ data කොහොමද local storage එකේ save කරගන්නේ කියලා. අපි අද මේ ටියුටෝරියල් එකේ බලමු Firebase configure කරගෙන cloud storage එක enable කරගන්නේ කොහොමද කියලා. ඔයාලා දැනටමත් මගේ පළවෙනි ටියුටෝරියල් එක සහ දෙවෙනි ටියුටෝරියල් එක follow කරලා තියෙනවා නම් ඔයාලට දැනට අවශ්‍ය වෙන්නේ Node.js install කරගන්න. ඊට අමතරව ඔයාලට Google account එකක් ඕන වෙනවා. ඊට අමතරව internet connection එකක් ඕන වෙනවා. හරි. මේකට ඔයාලා ඉස්සෙල්ලම කරන්න ඕනේ ඔයාලා install කරගන්න ඕනේ Node.js. ඔයාලා Node.js කියලා type කරන්න. මෙන්න මෙතනින් download කරගන්න Node.js. මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් Windows install එක download කරගන්න. ඔයාලා download කරගෙන ඉඳලා මේක install කරගන්න. මම දැනටම Node.js install කරලා තියෙන්නේ. මෙන්න මේ වගේ ගිහිල්ලා මෙහෙම වින්ඩෝ එකක් ඔයාලට එන්නේ නැහැ. ඔයාලා ඉන්ස්ටෝල් කරලා නැති හින්දා මෙතනින් ඔයාලා ඉස්සරහට ගිහිල්ලා මේක ඉන්ස්ටෝල් කරගන්න ඉස්සෙල්ලම ඊට පස්සේ ඔයාලට පුළුවන් Android Studio එකට එන්න. Android Studio එකට ඇවිල්ලා ඔයාලා මෙතන ගහන්න npm/v කියලා. එතකොට npm install වෙලා තියෙනවා නම් මෙන්න මෙහෙම version එක එනවා. Node version එකත් ඔයාලට බලා ගන්න පුළුවන් node/v කියලා ගහලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් Firebase install කරගන්න. npm install -g firebase-tools කියලා. හරි, මෙන්න මේ විදිහට Firebase install වෙලා ඉවර වෙනවා වගේ project එකේ. හරි, දැන් ඔයාලා මෙන්න මේ command එක paste කරලා මම මේකත් දෙන්නම් description එකේ enter කරන්න. මේකෙන් අපි activate කරනවා අපේ Butterfly CLI එක. package ටික download වෙලා ඉවර වුණාට පස්සේ හරි, දැන් package ටික build වෙනවා. හරි, දැන් ඔයාලට පුළුවන් Butterfly install වෙලා තියෙනවද බලන්න වගේ project එකේ. ඔයාලා type කරන්න Butterfly version කියලා. හරි, ඔයාලට මෙහෙම error එකක් ආවොත් මේක එන්නේ ඔයාලා මේ system path වලට මේක add කරලා නැති නිසා මෙන්න මේ path එක copy කරගන්න. copy කරගෙන මෙතනින් system variables වලට යන්න. environment variables වලට ගිහිල්ලා මෙන්න මෙතන path කියන දන අලුත් line එකක මේක paste කරලා okay කරන්න. ඔයාලා මේක මෙතනත් තියෙන path කියලා එකක්. මෙතෙන්ටත් ඒක paste කරලා okay කරගන්න. මෙතනින් okay කරලා මෙතනින් okay කරන්න. ඔයාලා දැන් Android Studio restart කරන්න ඕනේ. නැත්නම් ගොඩක් වෙලාවට මේ terminal එක වැඩ කරන්නේ නැහැ. Android Studio open කරගමු. ආයිත් අර command එක run කරලා බලන්න Flutterfly version කියන එක. මෙන්න මේ විදිහට ඔයාලට version එක දැන් පෙන්නනවා. ඒ කියන්නේ දැන් ඔයා Flutterfly install කරගෙන ඉවරයි. දැන් ඔයාලට තියෙන්නේ Firebase එක configure කරගන්න. browser එක open කරගෙන console.firebase.google.com කියන මේකත් මම කියන්න ඕනේ. Firebase කියන්නේ Google වලින් දීපු platform එකක්. මේක use වෙන්නේ backend වලට cloud storage එකට database එක විදිහට use කරන්න authentication වලට මෙයාලා වෙනම services දීලා තියෙනවා. ඔයාලා දැනටමත් මේකට log වෙලා නැත්නම් ඔයාලා account එකකට log වෙන්න ඉස්සෙල්ලාම ඔයාලා log වුණාට පස්සේ මෙන්න මේ වගේ create a Firebase project කියලා එකක් එනවා. මෙතනින් ගිහිල්ලා project name එක දෙන්න. මම දෙනවා to-do list app කියලා. ඊපස්සේ continue කරන්න. ඔයාලට Google Gemini ඕනේ නම් ඔයාලට enable කරගන්න පුළුවන්. මේක පාවිච්චි වෙන්නේ Firebase එක ඇතුලේ ඔයාව කරන වැඩවලට. මෙතනින් Google Analytics ඔයාලට ඕනනම් තියාගන්න පුළුවන්. මේක දැනට වැඩක් වෙන්නේ නැහැ අපිට. මම ඒකත් off කරනවා. මෙතනින් create project දෙන්න. හරි, මෙන්න මේ විදිහට අපේ project එක open වෙනවා. මෙන්න මේ විදිහට තමයි ඔයගේ dashboard එක පෙන්වන්නේ. අපිට ඕන නම් manually create කරගන්න පුළුවන් අපේ application එක backend එකේ Firebase එකේ. හැබැයි මම මේක කරන්න යන්නේ command line එක use කරලා. ඒක lazy අපිට. අපි බලමු දැන් මේක කොහොමද කරන්න කියලා. යන්න ඔයාලා Android Studio එකට. Android Studio එකේ ඔයාලා ගහන්න Firebase login කියලා. මෙතන මෙයාලා අහනවා Gemini enable කරන්නද කියලා. අපිට Gemini ඕනේ නැහැ.
නෝ කියලා දෙන්න. මෙතන මෙයාලා දැන් අහනවා error reporting information වලට access allow කරන්න කියලා එක use කරන්න. මෙන්න මෙතනින් ඊට පස්සේ අපිට browser එක auto open වෙනවා. මම මගේ Firebase account එක තියෙන එකට යනවා. මෙතනින් allow කරන්න. හරි. ඔයා login වෙලා තියෙන්නේ දැන්. ඔයාලා දැන් කෙටින්ම මෙතනින් ඔයාලට ඕනම් close කරන්න පුළුවන් මේක. close කරලා යන්න Android Studio එකට. හරි. මෙතන පෙන්නනවා ඔයාගේ log වෙච්ච account එක. දැන් අපි Firebase console එකට ගිහිල්ලා database එකක් create කරගන්න ඕනේ. මුලින්ම යන්න ඔයාලගේ Firebase console එකට. මෙන්න මෙතන තියෙනවා Cloud Firestore කියලා. ඒක click කරන්න. ඒක click කරගෙන මෙන්න මෙතන create database දෙන්න. මෙතනින් ඔයාලට පුළුවන් database location එක select කරගන්න. මම AM5 United States කියන එකම තියලා next කරනවා. මෙතන ඔයාලා production mode එක දුන්නොත් එහෙම ඔයාලට හැම වෙලේම මෙතන rules manage කරන්න වෙනවා. ඔයාලගේ app එක තියෙන test mode එකේ හින්දා ඔයාලට පුළුවන් test mode එකේ create කරන්න මේක. test mode එකේ create කරාම ඔයාලට rules මොකුත් manage කරන්න ඕනේ නැහැ. read and write ඔක්කොම rules allow වෙනවා. මම ඉස්සරහ tutorial එකේදී කියලා දෙන්නම් කොහොමද Firebase rules manage කරගන්න කියලා. මෙතන create කරන්න. හරි. මෙන්න මේ විදිහට තමයි ඔයගේ database එක පෙන්වන්නේ. ඔයාලා ආයෙ යන්න Android Studio එකට. Android Studio එකට ගිහිල්ලා ඔයාලා මෙතන දැන් type කරන්න Flutter Fire configure කියලා. ඔයාලා මේක run කරාම ඔයාලට මෙතන පෙනෙයි වෙනම file එකක් හැදෙනවා. මෙතනින් ඔයාගේ project එක select කරන්න. ඔයා දැනටමත් තියෙන්නේ cap එකයි නම් මෙතන ඔයාගේ cap එකයි පෙන්වන්නේ. මේ විදිහට ඔයාගේ app එක select කරන්න. එයා අහනවා ඔයාට ඕනේ Android ද iOS ද Mac OS ද web ද Windows ද කියලා. ඔයාට select කරන්න පුළුවන් space bar එක use කරලා. දැනට අපිට ඕනේ Android විතරයි හින්දා අපි Android කියන එක select කරලා enter කරමු. හරි. මෙන්න මේ විදිහට මම කිව්වා වගේ මෙතන ෆයිල් එකක් හදනවා Google service.json කියලා. මේ ෆයිල් එකේ තියෙන අපේ configurations ටික. ඒ කියන්නේ Firebase එකේ configurations ටික මේකට දැන් import වෙලා තියෙන්නේ. ඊට අමතරව මෙන්න මෙතන auto හැදෙනවා Firebase options.dart කියලා ෆයිල් එකක්. මේකේ තියෙන්නේ Firebase options ටික. ඒ කියන්නේ ඔයා ඉනිෂියලයිස් කරනකොට ඇප්ලිකේෂන් එක මෙන්න මේ ටික ඉනිෂියලයිස් වෙලා තමයි ඔයාගේ ඇප් එක රන් වෙන්න පටන් ගන්නෙ. හරි. දැන් ඔයාලට පුළුවන් Firebase Core එකයි Cloud Firestore එකයි ඇඩ් කරගන්න ඔයාලගේ project එකට. type කරගන්න Flutter PubAd Firebase Core කියලා enter කරන්න. dependencies ටික ඇඩ් වුණා. ඔයාලට පුළුවන් මේ ටර්මිනල් එකේ කලින් යූස් කරපු කමාන්ඩ් වලට යන්න arrow keys පාවිච්චි කරලා up arrow එක ගහුවහම last command එක එනවා. ඊට පස්සේ ඔයාලා ගහන්න Flutter PubAd Cloud Firestore කියලා enter කරන්න. මම කලින් ටියුටෝරියල් වල කිව්වා ඔයාලා dependencies add කරාට පස්සේ Flutter PubGet කියලා ගහන්න. එතකොට dependencies ටික resolve වෙනවා ඔයාගේ application එක ඇතුලේ. හරි. දැන් ඔයගොල්ලෝ දන්නවා මම යන්නේ local storage එක Firestore එකට හරවන්න. ඒකට අපි මුලින්ම මේ files ටික copy කරගෙන Gokki එකේ paste කරගමු. project එක පොඩි හින්දා මට මේ files ටික ඔක්කොම දෙන්න පුළුවන්. එතකොට එයා ඔක්කොම files ටික මට වෙනස් කරලා දෙනවා ඕනේ files ටික. හරි. මෙන්න මේ වගේ line එකක් prompt එකක් type කරලා මම enter කරනවා. මම මේ prompts දෙන්නම් ඔයාලට description එකේ.
මෙන්න මේ විදිහට මෙයා ජෙනරේට් කරනවා මෙයාගේ ආන්සර් එක අපි බලමු. ඉස්සෙල්ලම මෙයා අපිට main.dart ෆයිල් එක දුන්නා. අපි main.dart ෆයිල් එක කොපි කරගෙන බලමු. මෙතන තියෙන්නේ මේක අලුතෙන් ඇඩ් වෙච්ච ලයින් එකක් await firebase.initialize app කියලා. මෙන්න මේ කමාන්ඩ් එකෙන් තමයි firebase initialize වෙන්නේ. මෙයා දීලා තියෙනවා home screen එකත්. අපි home screen එකත් කොපි කරගමු. පොඩි errors වගේක් වෙන්නනවා. අපි බලමු ඒවට මොකද කරන්න ඕනේ කියලා. පස්සේ task storage.file එක ඊට පස්සේ task title එක team.dart ෆයිල් එක මෙයා හැම වෙලේම ඔක්කොම ෆයිල් ටික අපිට දෙනවා. ඇත්තටම මේ ඔක්කොම ෆයිල් කොපි පේස්ට් කරන්න ඕනේ නැහැ. මොකද සමහර වෙලාවට මෙයා ඒ ෆයිල් එකේ ඒ විදිහටම දෙනවා. හරි මෙන්න මෙතන විස්තර කරලා තියෙනවා යා මොනවද කරලා තියෙන වෙනස්කම් කියලා. හරි මෙන්න මේ වගේ ටිකක් තමයි දීලා තියෙන්නේ. අපි චෙක් කරලා බලමු මොනවද තියෙන errors කොහොමද fix කරගන්නේ කියලා. හරි අපි බලමු errors ටික කොහොමද fix කරගන්නේ කියලා. මේ තියෙන main.dart ෆයිල් එක මෙන්න මෙතන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මෙයා මෙන්න මේ task කියන class එක දීලා තියෙනවා main.dart කියන ෆයිල් එක ඇතුලේ. මේක අපිට මෙන්න මේකේ මෙන්න මේ task කියන වෙනම ෆයිල් එකේ මෙන්න same class එක තියෙනවා. මේක duplicate වෙලා තියෙන එක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඔයාලා මෙන්න මේක කට් කරගන්න control x ගාලා කට් කරගෙන ඔයාලා මෙන්න මේ class එක paste කරන්න මෙතන. ඔයා දැක්ක errors ටික solve වුණා. කිසිම ප්‍රශ්නයක් නැතුව. අපි දැන් මේ app එක run කරලා බලමු. මේ තියෙන්නේ අපේ කලින් තිබ්බ ඇප්ලිකේෂන් එක. අපි අලුත් ඇප්ලිකේෂන් එක රන් කරමු. මෙතනින් emulator එක සිලෙක්ට් කරලා රන් කරමු. හරි මෙන්න මේ විදිහට තමයි අපේ අලුත් ඇප්ලිකේෂන් එක ඕපන් වෙන්නේ. කිසිම වෙනසක් වෙලා නැහැ UI එකේ. ඒ විදිහටම UI එක තියාගෙන තියෙනවා. මම ඔයාලට Firebase එකත් එක්ක parallelly බලා ගන්න ලේසි වෙන්න මම emulator එක ගන්නම් මම එළියට. ඊට පස්සේ ඔයා ඕපන් කරගන්නාගේ Firebase එක. ඊට පස්සේ emulator එක මෙතෙන්ට අරගෙන මෙතන ඔයා test කියලා task එකක් දීලා මේක add කරන්න. මෙතන refresh කරන්න ඕනවා collection එකක් add කරද්දි නැත්නම් ඒක පෙන්නන්නේ නැහැ. දැන් බලන්න test කියලා collection එකක් add වෙලා ඒකේ ID එකක් යට ඇවිල්ලා තියෙනවා title එකයි is done කියන එක false කියලා දීලා තියෙනවා. බලන්න මෙතනින් මෙතන complete කියලා task එක check කරන්න. මෙතන on time මෙතන true කියලා ඒක වෙනස් වුණා. තව task එකක් add කරලා බලන්න ඕනවා. මම දෙනවා test 2 කියලා. on time update වෙනවා. test 2 කියන එකට යන්න. test 2 කියන එක ඔන්නම් ඔයා click කරලා බලන්න මේක true false වැඩ කරනවා. තව එකක් දෙමු test 3 කියලා. හරි දැන් බලන්න delete function එකත් වැඩ කරනවාද කියලා. අපි test 2 කියන එක delete කරලා බලමු. හරි ඒක delete වුණා. අපි ඊළඟ ටියුටෝරියල් එකේ බලමු Firebase authentication එක කොහොමද කරන්නේ කියලා. එක එක user වෙන වෙනම යාළගේ accounts වලට log වෙලා යාළගේ task handle කරගන්නේ කොහොමද කියලා අපි next tutorial එකේදී කතා කරමු. දැනට මේ application එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයා install කරගන්න app එක මමත් install කරගෙන තිබ්බොත් අපි දෙන්නම පාවිච්චි කරන්නේ same account එක. ඒ කියන්නේ ඔයාගේ task මට පෙන්නනවා මගේ task ඔයාට පෙන්නනවා. ඒක නිසා අපි authentication එක පාවිච්චි කරලා අපි එක එක්කෙනාට වෙන වෙනම user accounts හදලා අපි බලමු මේ app එකට log වෙන්නේ කොහොමද authentication එක කරන්නේ කොහොමද කියලා. අදට අපි tutorial එක මෙතනින් නවත්තමු. ඊළඟ tutorial එකේදී හම්බෙමු. subscribe කරලා නැත්නම් subscribe කරන්න like එකක් දාගෙන යන්න.
Thank you.